අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කකුලුව හොද්දක් හදමු. කකුලුවන්ගේ උෂ්ණ ගතිය අඩු කරලා රසවත් උයා ගන්න විදිය මම අද කියලා දෙන්නම්. මේ දේවල් තමයි කකුලුව හොද්දක් හදන්න අපිට අවශ්‍ය කරන්නේ. මුලින්ම මේ වගේ හොඳට සුද්ධ කරගත්තු කකුලුව 5-6ක් විතර අරගන්න. කකුලුවන්ගේ පිටිපස්ස කොටස අයින් කරලා වතුරෙන් හොඳට හොද ගන්න ඕනේ. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේසෙ හැඳි 2ක් විතර එකතු කරගන්න. දැන් මේ තෙල් ටික රත් වුණාම තලාගත්තු සේර කෑල්ලක්, පොඩියට කපාගත්තු ඉඟුරු කෑල්ලක්, පොඩියට කපපු සුදු ලුණු බික් 4ක්, කරපිංච කොළ ටිකක්, රම්පි කෑලි 2-3ක් එකතු කරලා කලවම් කරගන්න. දැන් අබතේ හැඳි කාලක් කපාගත්තු ලොකු ලුණු ගෙඩියක් එකතු කරලා කලවම් කරලා ටෙම්පරාදු කරගන්න. විනාඩි 2ක් විතර ටෙම්පරාදු වුණාම උරුහාලට තේ හැඳි භාගයක්, අමු 3-5 කුඩු තේ හැඳක්, කහ තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳක් එකතු කරලා කලවම් කරගන්න. දැන් ලුණු තේ හැඳක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. දැන් කපාගත්තු අමු මිරිස් කරල් 2ක්, සියඹල 4-5ක් ඇට ඉවත් කරලා ජූස් ටික එකතු කරගන්න. දැන් ඔක්කොම ටික කලවම් කරගන්න. මේ ගානට ඔක්කොම හොඳට ටෙම්පරාදු වුණාම කකුලුව ටික එකතු කරගන්න. දැන් ඔක්කොම ටික හොඳට ටෙම්පරාදු කරගන්න. කකුලුවන්ට හොඳට 3-5 දැවටෙන්න හොඳින් කලවම් කරගන්න. දැන් දියකිරි කෝප්පයක් විතර එකතු කරගන්න. දැන් හැන්දකින් පොඩ්ඩක් කලවම් කරලා භාජනයේ පියනකින් වහගන්න. සැරින් සැරේ භාජනයේ පියන ඇරලා ටිකක් කලවම් කරගන්න. මේ විදිහට දිය පොල් කිරි ටික හිඳීගෙන එන වෙලාවට උකු පොල් කිරි කෝප්ප 1/2ක් 2ක් විතර එකතු කරගන්න. මට කකුලුව හොදි වැඩිපුර ඕන නිසා තමයි මම පොල් කිරි වැඩිපුර එකතු කරේ. ඔයගොල්ලන්ට හොදි ගතිය ඕනේ නැත්නම් උකු පොල් කිරි කෝප්පයක් විතර එකතු කරගත්තම ඇති. දැන් ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. හොද්ද උතුරන්න කිට්ටු වේගෙන එනකොට මුරුංගා කොළ ටිකක් එකතු කරගන්න. කකුලුව කියන්නේ උෂ්ණාධික කෑමක්නේ. ඒක නිසා ඒකේ උෂ්ණය අඩු කරන්න තමයි අපි මුරුංගා කොළ එකතු කරන්නේ. දැන් හොඳට කලවම් කරලා මේ වගේ හොද්ද උතුරනකොට ලිප ඔෆ් කරගන්න. මේ බලන්න අපේ කකුලුව හොද්දේ ලස්සන. මේක හරිම රසවත්. බත්, පාන්, ඉන්දියාප්ප පිට්ටු වගේ ඕනම දෙයක් එක්ක කන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහළින් එන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.